ඔබට ජීවිතේ හැම දෙයක්ම තියෙද්දිත් මොකක්ද අඩුවක් තියෙනවා වගේ දැනෙලා තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ අපේ මනස සුවපත් කරලා සැබෑ සතුට අපිට ලබා දෙන ඉතාමත් ප්‍රබල හැබැයි හරිම සරල මනෝවිද්‍යාත්මක පුරුද්දක් වන ස්තුතිවන්ත වීම ගැන. ස්තුතිවන්ත වීම කියලා කියන්නේ නිකන් thank you කියලා කියන එක නෙවෙයි. තමන්ට නැති දේවල් ගැන පසුතැවෙනවා වෙනුවට මේ මොහොතේ තමන්ට තියෙන හොඳ දේවල් ගැන අගය කරමින් සහ ඒ ගැන සිතමින් සතුටු වෙන එකට. අපි ස්තුතිවන්ත වෙන්න පටන් ගන්නකොට අපේ මොළයෙන් ඩොපමින්, සෙරටනින් වගේ හැපි හෝමෝන්ස් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. නිතරම gratitude practice කරන අයගේ stress, anxiety සැලකිය යුතු ලෙස අඩු වෙන බව පරීක්ෂණ වලින් පවා මේ වන විට තහවුරු වෙලා තියෙනවා. මේකට සරල ක්‍රමයක් මම කියලා දෙන්න. උදෑසන නැගිටින විට හෝ රාත්‍රියේ නිින්දට පෙර ඔබට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් ඔබ පොතක් අරගෙන සටහන් කරන්න. උදාහරණයක් විදිහට ඔබට අද දවසේ ලැබුණු ආහාර වේල, නැත්නම් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය, පවුල, යාළුවෝ මේ ඕන දෙයක් මේකට ලියන්න පුළුවන්. ජීවිතේ වෙනස් කරන්න අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ. මේ මොහොතේ අපිට තියෙන පුංචිම දෙයට පවා ස්තුතිවන්ත වීමෙන් ඒවා අගය කිරීමෙන් අපේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අද ඉඳන්ම මේ පුංචි පුරුද්ද අපේ ජීවිතයට එකතු කරගමු.